ඔන්න පොරොන්දුරු විදිහටම ජපානයනොත් ඇඳුම් අරන් ආවා. දැන් ඔන්න අපි ජපාන් ඇඳුනුත් අඳිමු. බැංකොක් වලින්, වියට්නාමෙන්, ඒත් එක මැලේසියාවෙන්, ඩුබායි, කොරියාවෙන් අඳින ගමම්ම ජපාන් ඇඳුම් අඳින්නත් ඔන්න අපේ එන්ජල්ස්ලට අවස්ථාව දැන් තියෙනවා. සම්මානි සාරි සෙන්ටර් වෙතින්. ඇවිල්ලා තියෙනවා ගොඩක් ජපාන් ඇඳුම්. බලන්න ඕන අපි එකක් විතරක් විවෘත කරලා පෙන්නන්න. ඉතින් මේවා අපි හිමිට දවසින් දවස විවෘත කර බලමු. මේවල මොනවද තියෙන්නේ, අපිට මොනවද ලස්සන ඇඳුම් අඳින්න පුළුවන් කියලා. මේ ඔක්කොම තියෙන්නේ ආපු ඇඳුම්. මට පිටින් ශබ්දත් ඇහි. මේ බලන්න මේ වගේ වෙනස් අලුත් විලාසිතා ප්‍රිය කරන ඔබට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අපි ඉන්න ස්ටයිලිෂ් ඒන්ජල්ස්ලට මේක හරිම වටීවි කියලා. මම මේව එකින් එක ඔයාලට පෙන්නන්නම් එක වීඩියෝස් වලදී. ඉතින් එක බෑග් එකක් විතරක් විවෘත කරලා මේ වගේ හරිම ලස්සන ට්‍රෙන්ඩි යුනික් ඒත් එක්කම තමයි බ්‍රෑන්ඩඩ්. ඔයාලා දන්නවා ජපානයෙන් මේ හැම ඇඳුමක්ම අපි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගෙන්නන්නේ. බලන්නකො මේක මේ හරිම ලස්සනයි. මේක ස්ට්‍රෙචි. අපි බලමු මේවා එකින් එකට කොහොමද මිල ගණන් කියලා. ඔයාලට මිල ගණන් කියද්දි ඔයාලා බලන්න මෙන්න මේ යෙන් වලින් තියෙන මිල. යෙන් වලින් මේ මිලට තිබුණාට ඔයාලට රුපියල් වලින් හම්බෙන්නේ නම් හොඳටම අඩු මිලට. ඉතින් ජපාන් ඇඳුමක් ඕන්න දැන් තාමත් අඩු මිලට හඳින්න තියෙනවා. බලන්න මෙන්න මේක මම මේ මැටීරියල් එක බැංකොක් වලිනුත් ගෙනාවා. මේක හරි කෝසි මැටීරියල් එකක්. හරිම ට්‍රෙන්ඩි මැටීරියල් එකක්. ඒකේ හොඳම ක්වොලිටියේ මැටීරියල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙනස් ඇඳුම් අඳින්න කැමති ඔබට පුළුවන් දැන් සම්මානි සාරි සෙන්ටර් වෙතින් මේ දේවල් ගන්න. බලන්න හයි නෙක් තව ටී-ෂර්ට් බ්ලවුස් එකක් තියෙනවා. මේ වගේ ටී-ෂර්ට් එකක්. ඉතින් අපේ ඒන්ජල්ස්ලාගේ දරුවන්ට පුංචි කෙල්ලොත් එකතු වෙලා ඉන්නවා. මොකද මට මේ දවස් ටිකම තේරුණා ෂෝරූම් එකේ ඉන්නකොට අම්මලත් එක්ක මගේ පුංචි පැංචියනුත් බලනවා වීඩියෝස් නේද ආන්ටි. ඉතින් ඔන්න ඔයාලටත් මේ වගේ ලස්සන ඇඳුම් ගෙනත් තියෙනවා පුතේ. එකතු වෙන්න පුළුවන්. ලස්සන ඇඳුම් ගොඩක්. කොහොමද මම මේවා එකපාර පෙන්නන්නේ. පිටින් විදියට බලමු. මෙන්න බලන්න. මේ වගේ ලස්සන ට්‍රෙන්ඩි යුනික් අන්කොමන් නම් සම්මානි තමයි ඉතින් ඇවිල්ලා ගන්නත් පුළුවන් නේ දැන්. මහරගම හයිලවර් රෝඩ් එකේ කීල්ස් එක ඉස්සරහා ෂෝරූම් එක තියෙන්නේ. ඒකේ ඉඩකඩ තියෙන නිසා තමයි අපි මේ වගේ අයිටම් ගෙනාවේ. ඉතින් මම ඔන්ලයින් ඔස්සේත් මේවා පෙන්නන්න. ඊට අමතරව මම හිතනවා ඇවිල්ලා ෆිට ඔන් කරලා බලලා ගන්න පුළුවන් කියලා. තවත් රහසක් මේකත් එක්කම කියන්න. ඔයාලා පුනා බලාගෙන හිටපු බැංකොක් අයිටම් වලට කොටසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවත් දැන් මේ ඉදිරියට ඔක්කොම වැටුණා. ඉදිරියේදී මේ ඔක්කොම ඔයාලට අරගෙන එනවා. බලාගෙන ඉන්න මෙතන පාර්සල් ගණනාවක් තියෙනවා. ඒක මම විවෘත කරා. ඒක කළා බැලුවා අපි ඕඩර් කරපු අයිටම් ඇවිල්ලාද කියලා. මගේ ලස්සන මේවා මම හිතන්නේ ඔයාලා දැක්කෙත් නෑ. හින්දු වීඩියෝ වල මම කිව්වේ 120යි පෙන්නුවේ. ඊටු 80ම මම පෙන්නුවෙත් නෑ කියලා. ඒ ඔන්න ඒකේ පාර්සල් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම ඇවිල්ලා නැහැ ඒත්. ටික ඔබව සර්ප්‍රයිස් කරන්න තමයි මම සූදානම්ින් ඉන්නේ. ඒකතු වෙන්න සම්මානිත් එක්ක ජපාන් ඇඳුම් මේ පැත්තෙන්, බැංකොක් ඇඳුම් මේ පැත්තෙන්. මේ පාර නම් ඔයාලා පුදුම වෙන අලුත් විලාසිතා ගොඩක් කරන් තමයි එන්නේ. සබ්ස්ක්‍රයිබ් කරගන්න. සම්මානි සාරි සෙන්ටර් YouTube channel එක notification ආපු ගම එකතු වෙන්න අපිත් එක්ක මොනවද මේ ගෙනාපු ලස්සන ඇඳුම් කියලා බලන්න. ස්තුතියි.